හයි ඉතින් ඔයාලට කොහොමද? අද ගොඩ දවසකට පස්සේ මම ඔයාලව බලන්න ආවා පොඩි වීඩියෝ එකකුත් අරගෙන. ඉතින් අද මම ඔයාලට අරගෙන ආවේ මගේ චූටි ගෙවත්ත. ඉතින් මට හිතුණා මේක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. මොකද අපි ගොඩක් වෙලාවට කන්නේ වසවිස ගහපු එළවලු පළතුරු. ඉතින් අපිට අපේ චූටි ඉඩකඩේ හරි අපිට මේ විදිහට දෙයක් හිටව ගන්න පුළුවන් නම් ඇත්තට මේක කොච්චර ලොකු දෙයක්ද. ඉතින් අපි අපේ චූටි ඉඩකඩේ අපි මේ විදිහට හිටවගෙන තියෙනවා අපේ බබාට අවශ්‍ය අපිට අවශ්‍ය පොඩි පොඩි දේවල්. ඉතින් මට හිතුණා මේක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න, ඔයාලටත් අදහසක් ගන්න පුළුවන් වෙයි කියලා හිතලා. ඉතින් අපි මේ කඩන්නේ කංකුම්. ඔයාලට පේනවනේ මට වැඩිය ගොඩක් උනන්දුයි අපේ බබා මේ වැඩේට. මේ විදිහට හිටවලා තියෙනවා අපි කොළ ಜಾති. මොකද ඉඩකඩ අඩු අයට උනත් මෙන්න මේ විදිහට පීලි පාවිච්චි කරලා ඔයාලට පොඩි ඉඩෙත් මේ විදිහට ගෙදරට අවශ්‍ය වෙන තරමට ඕගොල්ලන්ට පලා වර්ග හිටව ගන්න පුළුවන්. ඉතින් මේ යට මේකේ තියෙන කංකුම්, ඊළඟ එකේ ගොටුකොළ, ඊට පස්සේ මේ තියෙන්නේ උඩ මේකේ සලාද ගෝවා කියන එක. ඉතින් අද මම කඩා ගන්නවා කංකුම් දවල්ට හදන්න. ඉතින් මේ විදිහට ලස්සනට හිටව ගත්තාම ඔයාලට ඒ කියන්නේ බිම හැදෙන්නෙත් නෑ මේක. මේක පීල්ලේ හැදෙන නිසා ඔයගොල්ලන්ට හරි පහසුවෙන් මේක කඩා ගන්න පුළුවන්. අනිත් එක තමයි ගෙදර සත්තු එහෙම ඉන්නවා නම් එයාලගෙන් පරිස්සම් කරගන්නත් මේ විදිහ ගොඩක් හොඳ ක්‍රමයක් ඔයාලට. ඉතින් මේ ගොඩක් ඒවා හිටවන්නේ අපේ හස්බන්ඩ්. ඉතින් මේ වගේ දෙයක් පොඩියට හරි හිටවලා මේ විදිහට මේ දේවල් වලින් පොඩි හරි මේ විදිහට පළදාවක් ලැබෙද්දී මාර සතුටක් දැනෙන්නේ. ඉතින් අපි දෙන්නම ඔෆිස් යන හින්දා අපිට ලොකු කාලයක් මේ වෙනුවෙන් වෙන් කරන්න වෙලාවක් නැහැ. හැබැයි අපිට නිවාඩු හම්බෙන වෙලාවල් වලදී පොඩි හරි වෙලාවක් අරගෙන අපි මේ දේට යොමු වෙනවා. ඉතින් එතකොට ඇත්තටම ලොකු මානසික නිදහසක් හිතට දැනෙනවා. මෙහෙම මේකේ පළදාව තියෙද්දී එතකොට මේ පැල ලොකු වෙද්දී ටිකින් ටික ඇත්තටම හිතට දැනෙන්නේ ලොකු සතුටක්. ඉතින් ඊළඟට යමු මගේ ගෙවත්තේ අනිත් මොනවාද තියෙන්නේ කියලා බලන්න. මේ තියෙන්නේ පිපිඤ්ඤා. එතකොට මේකෙත් ඔන්න පිපිඤ්ඤා ගෙඩියක් හැදිලා ඔන්න එකත් මම කඩා ගන්න තමයි හදන්නේ. මේ බලන්නකෝ ඒකේ ලස්සන. ඉතින් ඒක මම අපේ වත්තට හැමදාම එන කට්ටියක් ඉන්නවා. ඉතින් මෙන්න මේ කොණ්ඩේ කුරුල්ලෝ ටික හැමදාම අපේ වත්තට එනවා කෑම කන්න. ඉතින් මේ අද බුද්ධ පූජාවේ තිබිච්ච කිරිබත් මම දැම්මා. ඉතින් ඒක කන්න කට්ටියත් එක්කම ඇවිල්ලා මෙතනට. ඉතින් ඊට පස්සේ මම ඔයාලට පෙන්නන්නේ මේ ගෝවා වගාව. ඉතින් මේ හැදිලා තියෙන්නේ ලස්සනට ගෝවා. හරිම ලස්සනයි මේක හැදෙද්දී. ඉතින් තනකොළ ටිකක් වැවිලා තියෙනවා. මොකද මේ දවස් ටිකේ අපි ගෙදර හිටියේ නෑ. අපිට මේ වල් පැලෑටි ගලවලා අයින් කරන්න බැරි වුණා. ඉතින් මේ අතරෙම සේර ඉඟුරු එහෙමත් මම හිටවලා තියෙනවා. මොකද ගෙදර එදිනදා පාවිච්චියට ඒ දේවලුත් අවශ්‍ය වෙන නිසා. මේ තියෙන්නේ නිවිති. ඉතින් බබාට ගොඩක් වෙලාවට නිවිති දෙන නිසා හස්බන්ඩ් මේ දේවලුත් හිටවලා තියෙනවා. බබාට අවශ්‍ය කරන දේවල් ගොඩක් වෙලාවට. ඉතින් මේ තියෙන්නේ අවුමිරිස්. ඉතින් අවුමිරිස් පැලත් හිටවගෙන තියෙනවා. ඒවත් අපිට එදිනදා අවශ්‍ය වෙන නිසා. ඉතින් මේ පිපිඤ්ඤා මං පිපිඤ්ඤා ඉස්සෙල්ලා ඔයාලට පෙන්නුවානේ. අපි හැදිලා තියෙන එක ගෙඩියයි හැදිලා තිබ්බේ. ඉතින් තව මල් තියෙනවා. ඊට අමතරව මේ තියෙන්නේ දම් කොච්චි. ඉතින් මේ විදිහට ලස්සනට හැදිලා තියෙනවා දම් කොච්චි.
ඉතින් මුලින්ම මෑකරලුත් එකක් දෙකක් හැදිලා තියෙනවා මේ විදිහට. මෑකරල් ගොඩක් හැදිලා නෑ, මල් තියෙනවා. හැබැයි එකක් දෙකක් තමයි හැදිලා තියෙන්නේ. ඉතින් ඒක බබාට හදලා දෙන්න ඇති. ඊට අමතරව හස්බන්ඩ් මේ විදිහට රාබුත් හදලා තියෙනවා. මේ තියෙන්නේ රාබු වගාව. තාම නම් අල ලොකුවට ඇවිල්ලා නැහැ. මේ විදිහට තමයි ඉතින් තියෙන්නේ. මේ වලට පේන්නේ බැටළුවා මිරිස්. ඔන්න මේ තියෙනවා බණ්ඩක්කා. ඉතින් මේ විදිහට කරල් එක දෙක හැදිලා තියෙනවා. ඒවා කඩලා මම බබාට හදලා දෙනවා කිරට. ඉතින් එයා හරි ආසාවෙන් කනවා මේ වගේ එළවලු. ඉතින් ඔයාලටත් පුළුවන් මේ විදිහට පොඩ හරි වගා කරගන්න. ඉතින් මේ තියෙන්නේ අපි අද කඩාගත්ත ටිකක්. ඉතින් මම මේ දවස් දෙකක වීඩියෝස් තමයි ගෙනාවේ. ඉතින් අද හදන්න මම බබාට බණ්ඩක්ක කරල් දෙකක් කඩා ගත්තා. එයාට කිරි දාලා හදන්න. සලාදයකට අවශ්‍ය දේවලු සලාද කොළ ටිකකුත් කඩා ගත්තා. ඉතින් අමු මිරිස් පැහිලා තිබිච්ච නිසා ඒ දේවලුත් මේ විදිහට කඩා ගත්තා. ඉතින් මේ වගේ ඔයාලටත් පුළුවන් මේ දේවල් හදන්න. ඇත්තටම මේ දේවල් ඕන පරිසරයක හැදෙනවා මට තේරෙන විදිහට. ඉතින් වගා කරන්න ආසායට මේකෙන් පොඩි අයිඩියාස් ගන්න පුළුවන් වෙයි කියලා හිතෙච්ච නිසා මම ඔයාලට අරගෙන ආවා. ඉතින් මේක ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයාලට අදහසක් ගන්න පුළුවන් නම් මගේ YouTube channel එක subscribe කරගෙන යන්න කියලා ආදරයෙන් මතක් කරනවා. ඉතින් තවත් මේ වගේ වීඩියෝ එකකින් ගිහිල්ලා එන්නම්.